මේක ගත්තා. Welcome to another day in my life. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්න. අදත් අපේ ජීවිතේ තවත් එක ලස්සන දවසකට. ඉතින් ඔයාල වෙනුවෙන් ඉරිදා වීඩියෝ එක ගේන්න බැරි වුණා. මොකද මේ චූටි අකරතැබ්බයක් වුණා කියන්නේ ඇත්තටම මගේ Osmo Pocket 3 එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒ කියන්නේ වීඩියෝ වෙන එක වෙනවා. මම ඔයාලට දැන් මෙතනින් පෙන්නනවා වගේ මේ ඒක horizontally හැරෙන්නේ නැතුව ගියා. ඊට අමතරව vertically හැරෙන්නේ නැතුව ගියා. ඉතින් මට මේ අර ඒක හදාගන්න විදිහ කොහොමද කියන එක බලන්නත් උවමනාව තිබ්බා. ඒකත් එක්ක මට වීඩියෝ එකක් හදාගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද ගිය සතියේම හරිම බිසි සතියක් වුණ නිසා. ඉතින් යාළුවනේ ඇත්තටම කියනවා නම් මම Pocket 3 එක අරගෙන ගොඩ කාලයක් නෙවෙයි මාස 4ක්වත් නැහැ. ජූලයි මාසේ තමයි මම මේක ගත්තේ. ඒ අරගෙන ඒක එකපාරට horizontally සහ vertically හැරෙන්නේ නැතුව ගියා. ඒක මං හිතන්නේ මං හොයලා බැලුවට පස්සේ ගොඩාක් Osmo Pocket 3 වල එන fault එකක්. Unfortunately මට ඒක ඉතින් වුණා. ඊට පස්සේ මම ඒගොල්ලන්ගේ සර්විස් එකට කතා කළා. මම ගත්තේ මෙහි ආගෝස් කියලා කම්පැනි එකකින්. ඉතින් ආගෝස් එකෙන් ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ කම්පැනි වොරන්ටි තියෙන අවුරුද්දක් අපි ඒගොල්ලන්ට කතා කරා DJI එකට. ඊට පස්සේ ඒ කතා කරලා අපි ඒගොල්ලන්ට ඒක දැන් යවලා තියෙන්නේ. මම ඔයාලට ඒක ගැන අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් අද වීඩියෝ එක කරන්නේ සුපුරුදුම පරිදි මගේ පරණ හීරෝ මගේ පරණම යාළුවගෙන් කවදාවත් කරදරයක් නොකරපු යාළුවගෙන්. ඉතින් එහෙනම් අදත් අපි අපේ ජීවිතේ දවසක් එකට ගෙවමු නේද? තියෙනවානේ. මේකක් ගන්නද? මං මේ හිතාගෙන හිටියේ අද නත්තල් ගහ ගන්නන් කියලා. ඉතින් යාළුවනේ අපි හෝම් බාගන්ස් එකට ආවා. අපි බලමුකෝ අපි මොනවද හෝම් බාගන්ස් එකෙන් ගන්න කියලා. අපි ආවට වඩා නම් ඒ කියන්නේ අපි හිතුවට වඩා ගොඩක් දේවල් අපි ගත්ත කියලා මට හිතෙනවා. හෝම් බාගන්ස් එකේ මං කිව්වා ඔයාලට ඉස්සරහට කියනවා. ඇත්තටම මෙතන කෑම බඩු ගන්නට වඩා ගොඩක් ඔය ගෙදර ලස්සන කරන්න ඔය චූටි ලස්සන බඩු ගන්න තැනක් තමයි මේක. ඒ වගේම හෝම් බාගන්ස් වල ගාඩන් සෙන්ටර් එකකුත් තියෙනවා. එතකොට ඔයාලට ගාඩන් එකකට ඕනේ ඒවා ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස්, අවුට්ඩෝර් ප්ලාන්ට්ස් වගේ දේවල් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ වෙන තැන් වලට වඩා හෝම් බාගන් එකේ ගාණත් හරිම රීසනබල්. ඔයා සාමාන්‍යයෙන් IKEA එකට වියදම් කරන ගාණට වඩා අඩුවෙන් ඒ වගේම ලස්සන දෙයක් ඔයාට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා කියලා මම හිතනවා. Kanira ka gana?
ඩෝනට්. කෙටට ගමු. ඩෝනට් නේද? මිනි ඩෝනට්. 10යි. 10ක් නේ. සොසේජ් රෝල්ස් මේව තිබ්බද කලින් ඉඳන් මම දැකලා නැහැ මෙතන තියෙනවා. මේ මෙතන ලාබයි නේද ටූත් බ්‍රෂ් ඒවා මේවා එහෙම. මං ඉස්සර වුඩන් ඒවත් ගන්න මේක දැන් එහා නැහැ. මං ගත්ත මගේ කොස්මෙටික්ස් ස්ටෑන්ඩ් එකක් අන්න මට අරන් දුන්නා. මෙතෙන් ආව අතර මං මේකයි වැඩේ. නේද? ඔයාට ඕන මොනවද? ඉතින් ගන්න. හේ බබා මේ රෝස් පාට සෙට් එක ලස්සනයි. ඒ රෝස් පාට සෙට් එක ලස්සනයි. apa pakai ini? කැමති නැද්ද? අපි කියන එක යා කියනවද? පණ්ඩු මැට්ටා. මේක කරන් දෙනවද? sorry. මේක ලස්සනයි. මෙතනින් තමයි නියම් බොබා ගන්නෙ. අයිදීන අරපු ගොන බීමේ වර්ග. හැබැයි මේ දවස්වල ඉතින් මේව අරන් වැඩක් නෑනේ. සීත කාලේනේ. නේද? දැන් අපි බොන්නේ අවසන්. මේක නේද? Buat. ගන්නවද නෑනේ? Karena නෑ අපි try කරලා නෑ ඒක. මොකක්ද? kimchi. try කරලා බලන්න. ඉතින් යාළුවනේ මෙතනින් අපි ගොඩාක් බඩු ගත්තා. වාහනේට ඕන බඩුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ වාහනේ ඔය එයා ෆ්‍රෙෂ්නර්, සීට අමතරව ක්ලීන් කරන ඩෑෂ්බෝඩ් ක්ලීනර්ස් වගේ එක එක ඒවා මෙතන තියෙනවා. ඉතින් මං කිව්වේ ගොඩක් කෑම බඩු වලට වඩා මෙතන ඔයාලට ගෙදරට වාහන වලට ගෙදර ආස් කරන ඒ වගේම පේන් කරන බඩු වගේ මෙතන ඕනේ තරම් ගන්න තියෙනවා. හෝම් බාගින්ස් එකේ තැනකින් පන්නු කැමරාවක් ආවා. මට එයාට කියන්නත් බැරි වුණා ෆෝන් එක අරන් යන්න මේ කැමරා වීඩියෝ එකක් ගන්න කියලා. එතන මොකක්ද ඒකේ නම මතකද? කැෆේ නේ. හෝම් බාගින් කැෆේ එකෙන්ම ගත්තේ. දැන් පණ්ඩු මාව දාලා වැඩට යන්න ඕනේ. ඒ නිසා අපි මෙහෙමම යන ගමන් හොට් ඩොග් එකක් අරන් තියෙනවා. ආයෙ මොකක් හරි රැප් එකක්ද? Oh, southern chicken right. Ini istilah kamu ada kasih. පණ්ඩු යන ගමන් කනවා.
ඉතින් යාළුවනේ අපි ගෙදර ආවා. දැන් ඔයාලට මම පෙන්වන්න යන්නේ අපි හෝම් බාගේන්ස් වලින් මොනවද ගත්තේ කියලා. ඊට අමතරව මම ඔයාලට පෙන්වන්න යන්නේ මට කොච්චරක් හෝම් බාගේන්ස් වලින් බඩු ගන්න වියදම් වුණාද කියලා. ඉතින් අපිට ගියා පවුම් 126යි 38ක්. අද මේ අපිට මේ බඩු ටික ගන්න ගියා පවුම් 126යි 38ක්. හරිද? ඉතින් හෝම් බාගේන්ස් එකේ වීඩියෝ එකක් මම කළා නැහැ කවදාවත්. මං හිතන්නේ හෝම් බාගේන්ස් එකේ කෑම බඩු වලට වඩා ගොඩක් තියෙන්නේ එක එක ස්ටේෂනරීස්, එක එක ඔය ගෙදර ලස්සන කරන්න ඕනේ ඒවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලට IKEA එකේ ගන්න සමහරක් දේවල් ගන්න පුළුවන් හරිම අඩු ගාණට හෝම් බාගේන්ස් වලින්. ඉතින් ඔයාලා දන්නවා ඇති මගේ පීස් රූම් එක මම හැදුවේ හෝම් බාගේන්ස් වලින් බඩු අරගෙන. ඒ කියන්නේ කොස්ට් එක අඩුවට හරි ලස්සනට දේවල් කරගන්න පුළුවන් තැනක් සහ දේවල් ගන්න පුළුවන් තැනක්. ගෙදර ලස්සන කරන්න, ගෙදරට ඕනේ බඩු, ඔය චුටි චුටි කෑම බඩුත් තියෙන. හැබැයි අර මාසෙකට හරියන කෑම බඩු ගන්න නම් ඔයාලට අල්ඩි එකකට වගේ යන්න වෙනවා. මං ඔයාලට රෆ්ලි පෙන්නනම් අපි ගත්තේ ඒවා. මං ඔයාලට කිව්වේ මම මේ වගේ චූටි මේ හෝල්ඩ් එකක් ගත්තා මට මගේ බඩු දාන්න. මේක මගේ ක්‍රීම් වර්ග ඔය එක එක ඒවා දාන්න මං ගත්තා. මට ෆ්‍රිජ් එකක් ගන්න උවමනාව තියෙනවා. ඒත් මං අද හෝම් බාගේන්ස් එකේ ෆ්‍රිජ් එකකුත් තිබ්බා. මිනි ෆ්‍රිජ් එකක්, කොස්මැටික් ෆ්‍රිජ් එකක්. ඒ වුණාට මට ගන්න හිතුනේ නෑ ඒක. මොකද පණ්ඩුට ගොඩක් කරදර කරානේ මං අද. ඒ නිසා. ඉතින් තව මම ඩුවට් කවර් එකක් එහෙම ගත්තා යාළුවනේ. මේ සෙට් එක මම ගත්තේ දැන් ක්‍රිස්මස්නේ එන්නේ. ක්‍රිස්මස් කාලෙට හරියන්න ඩෙකොරේට් කරන්න ඕන නිසා මම ඒකත් ගත්තා. ඊට අමතරව සීට් එකක් ගත්තා. සීත කාලෙට ටිකක් මීට වඩා හොඳට අර සීතලට ඔරොත්තු දෙන එකක් ඕන නිසා තමයි ඒක ගත්තේ. ඔයාලට පෙන්වන්න ඕනේ මම ගත්තා තව පොඩි බඩු කීපයක් ගත්තා. හැබැයි වියදම ටිකක් වැඩියෙන් ගියා. මෙන්න මේ වගේ කාපට්ස් ගත්තා. මේ මැට්ස් ගත්තේ ඇවිල්ලා මේ වොෂ්රූම් එකට. අපේ වොෂ්රූම් එකටත් දාන්න මැට්ස් වගේක් අපිට උවමනාව තිබ්බා. ඉතින් අපි ඒකත් ගත්තා. ඇත්තටම අපි අද ගියේ මේවා ගන්න නෙමෙයි. අපි ගියේ අපේ යාළුවෙක්ට පොඩි දෙයක් ගන්න. ඒ වුණාට මේ අන්තිමේටම අපි අපේ ගෙදරටත් ඕනේ බඩු කීපයක්ම අරගෙන තමයි ආවේ. එතනින් තමයි අපි බුද්දක් නූඩල්ස් ගන්න. අද බුද්දක් එක තිබ්බේ නැති නිසා අපි මේ අලුත් එකක් ගත්තා. නන් ෂිම් කියලා එකක්. මේක කිම්චි ෆ්ලේවර් කියලා තියෙන. කාලා බලලා ඔයාලට කියන්නම්. ඊට පස්සේ ගත්තා මගේ කායකේ සුවඳ මේවා වගේක් ගත්තා. එයා ෆ්‍රෙෂ්නර්ස් වගේක්. ගෙදර ක්ලීන් කරන්න බඩු ගත්තා. රෆ්ලි පෙන්නන්නම් නැත්තම් වීඩියෝ එක දික් වෙනානේ. තව මැගී ගත්තා. මේක නම් මැගී. තව මෙන්න මේක ගත්තා. මේක ජොලි ජූස්. මේ සන්ඩේසෙන්. මේ මට ගෙදර නිකන් ක්‍රිස්මසී වගේ මේවා කරන්න ඕන නිසා මම මේකකුත් ගත්තා. කැන්ඩල්ස් වගේක් ගත්තා. ඊට අමතරව මෙන්න මේවා තමයි මම සාමාන්‍යයෙන් ඔය ස්පයිසස් එහෙම අරියාම ඒ බෑග්ස් ඒවා වහන්න ගන්න ඒවා. මේවත් මගේ ඉවර වෙලා තියෙනවා. මම මේවා ගන්නෙත් හෝම් බාගේන්ස් එකෙන්. ඉතින් මම ඒකවා ටිකකුත් හෝම් බාගේන්ස් එකෙන් ගත්තා. තව කාපට් බඩු ගොඩයි දැන් මට අස් කරන්න තියෙනවා. ඊට අමතරව මේක ඇවිල්ලා ඉන්සෙන්ස් එකක් යාළුවනේ. අපි ළඟ තියෙනවා ඩිෆියුස් එකක්. ඒකට දාන්න ගත්ත සුවඳ මේකත් පණ්ඩු බලලා ගත්ත එක සුවඳයි. මට චූටි කියුටෙක්ස් වගේක් ගත්තා මේ වගේ. පණ්ඩුට කියුට් ඒවා මේවා කරාම පණ්ඩු ගන්න කිව්වා මං ඉතින් ගත්තා. ඒක පෙන්නන්නම් ඔයාලට මං කොහොමද කියලා. පැස්ටල් කලර්ස් වගේක් ගත්තේ. ඊට පස්සේ පණ්ඩුට ෂේවිං ක්‍රීම් එකක්. මේක නුවාකිට හෙට දෙන්න. හෙට අපි යනවා. එයාට මේක ගත්තේ. හයිලන්ඩ් කව් කෙනෙක් ක්‍රිස්මස් මේකුත් දාගෙන ඉන්න. රෙඩ් බුල් වගේක් ගත්තා. බලාගෙන යද්දි ඔක්කොම ටික පෙන්නනවා ඔයාලට. ටූත් බ්‍රෂ්. අපි එතනින් ගන්න එක ලාභයි. තව ක්ලීනින් මේවා
මේක ඇවිල්ලා සුවඳි එයා ෆ්‍රෙෂ්නර් අයියට ගත්තේ. අයියාගේ අලුත් වාහනේට ඉන්සෙන්ස් එකක් ගත්තා. ෆ්‍රේග්‍රන්ස් රූම් ස්ප්‍රේ එකක්. මට මේක උවමනාව තිබ්බා මේ වගේ එකක් ගන්න. කාමරේ සුවඳ කරන්න. ඉතින් එකකුත් ගත්තා. එක සුවඳයි. salt and pepper කල්මාරි වගේක්. ෆ්‍රීස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය බඩු ටික තමයි හෝම් බාගේන්ස් වලින් ගත්තේ. දැන් මම මේ ටික අවශ්‍ය තැන් වලට දාලා අපි මේ ටික ලෑස්ති කරලා හිමීට මගේ වැනිටි ඒරියා එක අපි ලස්සනට හදාගමු. ඉතින් යාළුවනේ දැන් මම යන්නේ අපි ගෙනාපු බෙඩ් ෂීටුයි ඊට අමතරව ඩුවට් කවර්ස්ුයි පිලෝ කේසස්ුයි දාන්න. ඉතින් මම ඔයාලට කිව්වේ දැන් ලබන මාසේ නත්තල් මාසේ නිසා මට ඕනේ වුණා මේ මාසෙට හරියන්න ගෙදර ඩෙකොරේට් කරන්න. ඇත්තටම කියනවා නම් ඔයාලා මගේ වීඩියෝස් බලනවා ඔයාලා දන්නවනේ මම සීසන් වලට ගෙදර ලස්සන කරන්න කැමතියි කියලා. ඉතින් අදත් මට හිතුණා එකෙන් මට චූටිම හරි සතුටක් ලැබෙන නිසා මට හිතුණා අපේ ගෙදර තව චුට්ටක් ලස්සන කරා නම් හොඳයි කියලා. ඉතින් යාළුවනේ ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම වොෂ් එකක් දාගන්න ආවා. මොකද උදේ දැන් ඔහොම එළියට ගිහිල්ලා ඊට පස්සේ ගෙදර එහෙම ඔක්කොම අස් කරාට පස්සේ ටිකක් මහන්සියි. මොකද ඊයේත් මම වැඩ කරලා හිටියේ. ඉතින් හවස් වරුව මට හිතුණා නිදහසේ ගෙවන්න ඕනේ කියලා. ඉතින් හොට් බාත් එකක් අරගෙන මං වෙනුවෙන් චූටි වෙලාවක් වැය කරනවා කියලා මම හිතුවා. අද දවස මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඔයාලාට වීඩියෝ එක අවසන් වෙනකොට මතක් කරන්න ඕනේ මොනතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඔයා වෙනුවෙන් චූටි කාලයක් හරි වෙන් කරන්න අමතක කරන්න එපා කියලා. එහෙනම් ඊළඟ සතියේ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක ගැන හිතන්න මොනවද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙ හම්බෙනකන් පරිස්සමින් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම.